ආයිබෝවන් තෙරුවන් සරණයි. ගුප්ත මන්ත්‍ර ශාස්ත්‍රයේ අෂ්ටකර්ම අටකින් සමන්විත වූ මා අද ඔබට කතා කරන්නේ වශී කර්මය පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා වශී කර ගැනීම සඳහා ගොස් අති විශාල මුදල් නාස්තියක් මෙන්ම විවිධ කරදරවලට මුහුණ දෙනවා මා දැක ඇත. ඒ නොදන්නා කම නිසාය. විවිධ ඇඳුරන් සහ දේවාල කපුවන්ගේ රැවටීම් වලට මෙම අසරණ මිනිසුන් අසුවන නිසා මාගෙන් බොහෝ දෙනා ඉල්ලා සිටියා වශී ගැන විස්තරයක් පළ කරන ලෙසට. ලෝකයේ විවිධ කාලවල විවිධ අතුරු ආන්තරා වගේම ස්වකීය කැමැත්ත ආශාව මිනිසාට ඇති වුණා. ඒ සඳහා ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කර තිබෙනවා. ඒ අතරින් මේ විශ්වයේ සිටින්නා වූ විවිධ දෙව් මිනිස් සත්ව ආදී ඇසට පෙනෙන නොපෙනෙන සැම තම වසඟයට හෝ වචනයට නම්වා ගැනීමෙන් තම වැඩ කර ගැනීම සඳහා අවධානය යොමුණා. ඒ සඳහා විවිධ බලවේගද භාවිතා කළා. එයින් දෙයක් තමා වශී යන්නෙත්. අද ඔබට මා විස්තර කරන්නේ. ඉතින් අපි අද කතා කරමු වශී ගැන. මොනවාද වශී කියන්නේ? මොනවාද ඉනා කියන්නේ? කා සඳහාද කරන්නේ කොහොමද? මේ ගැන ඇතැම් අය අතරින් පතර කියනා දේ මා ඔබට පුළුල්ව කියා දෙන්න. මෙය අද ඉන්නා බොහෝ ඇඳුරන්ද නොදන්නා කරුණුද ඇත. මොහොතක් රැඳී සිටින්න අප සමගම. අන්දෝදෝ මාය වශී ගැන කීමට මත්තෙන් එහි ආරම්භය කෙසේ වූවාදැයි කියා දිය යුතුය. ගුප්ත විද්‍යාවේ අෂ්ටකර්ම වලින් එකක් වන වශී ගුරුකම් ගැන වෙළඳ දැන්වීම් විවිධ තැන්වල ඇස ගැටෙනවා ඔබ දැක ඇත. එය දැන් සුලභ වෙලාය. අද බහුලව දකින්නේ වර තුනෙන් කියූ මොහොතේ පටන් ඕනෑම කෙනෙකු ගෙනත් දෙනවාය වැනි දේය. එහෙම කර දෙන්නට හැකි ශූරයින්ද නැතුවාම නොවේ. නමුත් ඔය කියන ආකාරයට කරන්නට හැකිනම් අද ලෝකය අවුල් ජාලාවකි. එකල රත්නවල්ලී කුමරිය මිනීමස් අනුභව කළ නිසා 12 වැනි සියවසේ මෙරට රජ කළ පළමුවන පරාක්‍රමබාහු රජු ඔහුගේම දියණිය වූ රත්නවල්ලී කුමරියට ඉහත ක්‍රියාව නිසා දඬුවමක් වශයෙන් රජු රජවාසලෙන් පිටමං කිරීමට අණ කරන ලදී. රජමාලිගයේ ප්‍රධාන පිවිසුමෙන් පිටමං වූ ඇයගේ භාරකාරීත්වය හිමි වූයේ රජගෙදරට මත් සැපයූ පුද්ගලයාය. රොඩි ජනකණ්ඩායම ඇරඹුණේ එයින් මතුවය. රාජනියෝගය අනුව ඔවුන් හට ඉනෙන් පහළට වස්ත්‍ර ඇඳීමද තහංචි දෙමුවාය. අද වන විට රොඩි කුලය ප්‍රසිද්ධ වී ඇත්තේ වශී ගුරුකමේ සිට කොඩිවින බහිරව පූජා අද්භූත ලෙඩට ශාන්ති කර්ම එකී නොකී බොහෝ දේ සඳහාය. මේකී ප්‍රාතිහාර්යයන් ලක්දිව ප්‍රධාන මහනුවර මැණික්කින්නේ කූරංගල දෙන්න ගම්මානය විය. මේකී ප්‍රාතිහාර්යයන් පානා ලක්දිව වශී ගුරුකම් යනු සංකීර්ණ ගුප්ත විද්‍යාවේ කාර්යයකි. අංග 8කින් යුතු මන්ත්‍ර ශාස්ත්‍රයේ පළමු අංගය වශී කර්මයයි. මන්ත්‍ර විද්‍යාවේ අංග 8ක් ඇත. අෂ්ට කර්මවත් නොදන්නා උන් මන්ත්‍ර කටපාඩමින් මේවා කිරීමට යයි. වටිනා ශාස්ත්‍රයක් හැල්ලු වී ඇත්තේ
මොවුන්දලා නිසාය. මේවාද කොටස් ගණනාවකට බෙදේ. ඒවා නම් වශී වශී, ගන්ධ වශී, නාම වශී, රූප වශී, සිත් වශී. මේවා පුරුෂයන් විසින් කාන්තාවන්ටද කාන්තාවන් විසින් පුරුෂයන් හටද තම වසඟයට ගැනීමට භාවිතා කරන ලදී. මීට අමතරව සර්ව ලෝක වශී, රාජ වශී, දේව ආකර්ෂණය ලබා ගැනීමට වශී, සත්ව වශී, යක්ෂ අමනුෂ්‍යයන් වශී වශයෙන් කොටස් ගණනාවකටද බෙදේ. අද සුලඹ මෙන්ම බොහෝ දෙනා සොයන අඹා ගොස් අතරමං වන විශාල මුදල් නාස්ති කරන බොරුවට අසුවනා නමුත් තවමත් කිසිවෙකු පාඩමක් ඉගෙන නොගන්නා දෙයකි වශී යන්න. නමුත් මා ඔබට කියන්නේ මෙම වශී කිසිවක් දැනට මාහට වැඩ කරනා ඒවා මුණ ගැසී නොමැති බවයි. වශී මන්ත්‍ර ලෙස ඉතා විශාල ගණනාවක් තිබුණත් එකක්වත් වැඩ කරන්නේ නැත. බොහෝ YouTube නාලිකාවල ඇඳුරන් පවා කපුවන් කියන්නේ දින ගණනින්, පැය ගණනින්, කිව්වූ පමණින්, සිතූ පමණින් සොයාගෙන එය කියා. මා වගකීමෙන් කියනවා එහෙම වෙන්නේ නැති බව. මමත් මෙතනින් පිහිට ගත්තා. ලංකාවේ නොගිය තැනක් නැහැ. මට හරි ගියේ මෙතනින්. සල්ලි හොයන්නේ ඉතා සුළු ගානකට කරලා දුන්නා. ඔබ එවැනි වීඩියෝ වල ඉහත අදහස් ඇතැමුන් ලියා තිබෙනවා දැක ඇත. එසේ ලියන්නේද ඔවුන්ගේම අයයි. එහෙම කරන්නත් බැරි බව ඔබට පැවසිය යුතුමයි. ආදි කාලේ එහෙම ඇඳුරන් සිටි බව මා සාක්ෂි සහිතව දැක ඇත්තෙමි. අද වශී පසුපස දුවන්නේ හුදෙක් ආශාවන් ලුම බැඳගත් අය. එම නිසාදෝ වශී සඳහා ඇති මන්ත්‍ර වැඩ නොකරයි. එහෙත් වැඩ කරනා මන්ත්‍රද ඇත. තවමත් නමුත් ඒවා ගැනීමට කිසිවෙටකත් එම ගුරු ඇඳුරන් ඉඩ තබන්නේ නැත. එම නිසා වශී කර ගැනීම බොහෝ සෙයින් දුර්ලභ කටයුත්තකි. මෙම වශී සඳහා දිගු මන්ත්‍රද අකුරු දෙකක් වැනි කෙටි මන්ත්‍රද ඇත. එක එක සමාද ජාලාවල ඇති මන්ත්‍ර ඔබ නොගන්න. මන්ද ඒවා වැඩ කරනා මන්ත්‍රදැයි ඔබ නොදන්න නිසාය. මා මුල්ම වීඩියෝවේ කීවා මන්ත්‍ර සිද්ධවීම අනිවාර්යෙන් සිදුවිය යුතුමයි. එහෙත් එම ඇඳුරන් හෝ කපුවන් එය කියන්නේ නැත. මා නැවතත් කියා සිටිනවා මේවා පසුපස නොයන්න කියා. මෙම වශිය පුරාණයේ තම වසඟයට ගැනීමට ආශා තැනැත්තා හෝ තැනැත්තියව අසුකර ගැනීමට කරනා දෙයකි. ඇයගේ හෝ ඔහුගේ කටහඬ අල්ලා සිහි කිරීමයි. උදාහරණ මෙම කටහඬ ඇසෙන අය මට වශී වේවා වැනි දෙයකි. ඒ සඳහා එම මන්ත්‍රය සිහි කිරීමෙන් හෝ කීමෙන් වශී වේ. මෙය නම් පුරාණයේ වසඟයට ගැනීමට ආසා පුද්ගලයාගේ හෝ තැනැත්තියගේ නම ලියා කරනා වශියකි. එම නම බුලතේ, තල්පතේ, තඹපතුරි, කොළයක ලියා සිදු කරනා දෙයකි. පිටස්තරයන් විසින් වෙනත් දෙන්නෙක් වශී කරන්නේ නම් ඒ දෙදෙනාගෙම නම් ලියා මෙය සිදු කරයි. එය නාම මුල් කර මැතිරීමක් නිසා එය නාම වශී ලෙසින් හඳුන්වයි. මෙය අදාළ කෙනාගේ රූපයේ හැඩය කිසියම් මැටි වර්ගයකින් හෝ ඔඬල අලයක් හෝ කළු හබර අලයකින් අඹා එයට ජීවන් කිරීමයි. ඇතැම් අය ඡායාරූප දෙස බලා එය සිදු කරයි. එය රූප වශී ලෙසින් හැඳින්වේ. මෙම ඇතැම් වශී ඔබ නොදන්නවා විය හැක. මේවා අද බොහෝ අය නොදනී. සිත් වශී යනු භාවනාවක් හා සමානව සිදු කළ යුතු වශියකි. අදාළ රූපය මනසින් දකමින් සිහි කිරීමයි.
සිත් වශී එවිට සිත එහෙ මෙහෙ නොයා එක අරමුණක පිහිට විය යුතුයි. කනගාටුවට කරුණ නම් අද බොහෝ දෙනා මේවා කරන විදි නොදනී. තවත් වශී වර්ග බෙදී ඇත. රජවරුන් මැති ඇමතීන් තම වසඟයට ගැනීමට මෙම රාජ වශිය භාවිතා කරයි. රාජ උදහසට ලක් නොවී සිටීමට එකල ජනයාගේ ගුප්ත ශාස්ත්‍රය කරන ඇඳුරන් මෙම වශිය භාවිතා කර ඇත. මෙම වශිය භාවිතා කර ඇත්තේ වරම් ඇති අය සහ දේවාලවල කපුවන් සහ ගුප්ත විද්‍යාව පිළිබඳ කටයුතු කරන යකදුරන්ය. එම දිවි දේවතාවන්ගෙන් ආශිර්වාදය සහ ආකර්ෂණය ගැනීමටය. එමගින් බොහෝ බලපෑම් අවම කර ගැනීමට හැකිය. මෙය නම් යකදුරුකම් කරන අයවලුන් පමණක් භාවිතා කර ඇති වශියකි. අමු සොහොනේ මේ සඳහා භාවිතා කරයි. ඇතැම්මන්ට සඳහා අමු මිනියක් උදාහරණ ලෙස අලුතින් වල දැමූ මිනියක් පවා ගොඩ ගැනිය යුතුය. මේවා තවමත් භාවිතා කරන යකදුරන් සිටී. ප්‍රසිද්ධ කියමනක්ද ඇත. යකුන්ගෙන් පවා වැඩගත් තාය කියයි. කොණ්ඩදෙණිය හාමුදුරුව පවා මෙව භාවිතා කර ඇති බවට සමාජයේ මතයක් පවතී. පණ ඇති නැති සියලු අයවලුන් තම වසඟයට ගැනීමට මෙම සර්ව ලෝක වශිය භාවිතා කරයි. මෙය බොහෝ විට ආදී මිනිසුන් භාවිතා කරන සුලභ දෙයකි. ඔවුන් වනයේ ජීවත් වන නිසා අතුරු අන්තරා එමටය. එම නිසා වන සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා මොවුන් මෙම වශී භාවිතා කරයි. මෙහිදී නාගයන් විශේෂ වන අතර නයින් ගෙන්වීම, එළවීම, දපනි දැමීම, විස ඇද්දවීම ආදී බොහෝ දේ මෙම සත්ව වශී වලින් සිදු කරයි. මෙය නම් වශී අතරට එන නමුත් ඉහත සඳහන් කිසිවකට අයත් නොවේ. ඉනා යනු කිසියම් දෙයක් කැවීමෙන්, පෙවීමෙන් සිදු කරනා දෙයකි. පැන්නවීම, ජීවන් කළ තෙල්ලිසීම වැනි දේද ඇත. දැන් ඔබට වශී වර්ග ගැන මනා අවබෝධයක් ඇතැයි සිතමි. ගැටලුවක් ඇතොත් පහතින් එම ගැටලුව යොමු කරන්න. වශී ගුරුකම් සඳහා මන්ත්‍ර ශාස්ත්‍රයට අනුව ඊට නියමිත නැකතක් සහිත දිනයක් ඊටම සුදුසු ස්ථාන නම් කර ඇත. මෙම ගුරුකම් සඳහා යොදා ගනු ලබන්නේ පුරපක්ෂයේ දිනයන්ය. පුරපක්ෂය යනු අමාවක ගෙවුණු තැන් පටන් 15ක තෙක් කාලයයි. එනම් සඳ නැගෙන කාලයයි. 15ක ගෙවුණු තැන් පටන් සඳ බැස යන කාලය අවපක්ෂයයි. එම කාලයේ වශී ගුරුකම් සඳහා යොදා නොගනී. බොහෝ ඇඳුරන් මුළු අවුරුද්දේම වශී ගුරුකම් කරති. මෙම පුරාණ ශාස්ත්‍රයේ නීති රීති වටිනාකමවත් නොදන්නා නිසයි. වශී ගුරුකම් සඳහා යොදා ගන්නා දිනයන්ද සුබ දිනයක්ම විය යුතුයි. වශී ගුරුකම ආරම්භ කරන්නේද සුබ නැකතකටය. මෙම සුබ මොහොත වශී කරගත යුතු කෙනාගේ දුර්වල අවස්ථාවක්ද විය යුතුය. එමෙන්ම වශී ගුරුකම කරගනු ලබන්නා ජයග්‍රාහී මොහොත විය යුතුය. ගුරුකම් කිරීමේදී උපන් වේලාව අවශ්‍ය වන්නේ මේ නිසාය. තමන්ට අවශ්‍ය ඕනෑම අයෙකු වශී කරගත නොහැක. අදාළ පුද්ගලයාගේ ග්‍රහ බලය ශක්තිමත් නම් වශී ගුරුකම සාර්ථක නොවේ. ඒවාද අනිවාර්යෙන් බැලිය යුතුය. උපන් වේලාව නොමැතිනම් තත්කාල, ශාස්ත්‍රය, අඳුන, හස්තරේඛා ආදී ක්‍රමයකින් හිමිකම තහවුරු කරගත යුතුය. ආවාට ගියාට සිතූ සැනින් වශී ගුරුකම් සාර්ථක නොවේ. වශී ගුරුකම් හෝ යම් ගුරුකමක් කිරීමට කලින් එය গুপ্ত රහස්‍ය කාර්යයක් නිසා ඒ පිළිබඳව දැනගත යුත්තේ ඇඳුරා ගුරුකම් බාරගන්නා අය පමණි.
ඇඳුරා පළමුව මන්ත්‍ර සිද්ධිය ලබා තිබීම අනිවාර්යෙන් විය යුත්තකි. මන්ත්‍ර සිද්ධි ලබා ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවේ. ඒ සඳහා ඉවසීම කැපකිරීම අනිවාර්යෙන්ම වුවමනාය. ඔබ හොඳට මතක තබා ගත යුතුයි. විභාග ලිවීමට කටපාඩම් කරන්නාක් වගේ මන්ත්‍ර කටපාඩම් කළාට කිසිදු පළක් නොවේ. මෙම මන්ත්‍ර පුරාණ ඍෂිවරයන් වහන්සේලා බිහි කළා වූ වටිනා ශාස්ත්‍රය හැල්ලු වන්නේ මේ පිළිබඳව අල්ප මාත්‍රයක්වත් දැනුමක් නොමැති අය නිසාය. අදාළ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ සිරුරෙහි දාඩිය, කෙළ, සෙම්, සොටු, වස්ත්‍රවල නූල්, කෙස නිය ගනී. ඉනා සඳහා මේවා යොදා ගනී. කුමන හෝ කෑමකට මතුරා කන්නට දෙන්නේ යැයි කියති. නමුත් මෙම වශී නම් විඳවනා වශියකි. මේවා කුස තුල තැන්පත් වී පිළිකා සඳහාද පාර කපයි. එම නිසා මේවා කිරීම ඵල දෙන පාප කර්ම වේ. මේවා ඇතැම් විට කලක් පවතින්නේද නැත. එම නිසා මේවා කිරීමට කලින් මොහොතක් සිතන්න. නූල් වලට මතුරා අදාළ කෙනා නූල උඩින් පැන්නීමද වශීවල ක්‍රමයකි. ඔබට නිකරුණේ මුදල් නාස්ති කිරීමක් හෝ එවැනි දේ කිරීමට නොගොස් මම්මුලා නොවී සිටීමට ඔබේ දැනුම උදෙසා මෙම විස්තරය ප්‍රමාණවත් යැයි සිතමු. සර්ව ජන වශී ක්‍රමයක් අපද අත්දැක බලා ඇත. එහි වීඩියෝවක් මේ සමග පළ කරන්නෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.
අඳුරු මාය